වාහනයක් මිලදී ගන්නවා නම් එහෙම නැත්නම් ඔබ සතුව තියෙන වාහනයක් ඔබගේ නිවස අවට ගරාජය තුල එහෙම නැත්නම් රථගාල තුල කොයි විදිහට අපි ස්ථාපනය කළ යුත්තේ කියන එක ගැනයි අද අපි කතා කරන්නේ. විශේෂයෙන්ම ඔබගේ කාපෝච් එක නිවසට වාස්තු දෝෂයක් ඇති නොවන විදිහට පැවතිය යුතුයි. මොකද උදාහරණයක් විදිහට ඊශාන දිශාවේ ඔබගේ කාපෝච් එක නැත්නම් රථගාල තියෙනවා නම් ඔබේ ආර්ථිකයට අසනීප උපද්‍රවාදී තත්ත්වයන් වලට ප්‍රබල විදිහට පීඩාකාරී තත්ත්වයන් වර්ධනය කිරීමක් සිද්ධ කරනවා. ඒ නිසා මේ ඊශාන දිශාව තුල කිසිම හේතුවක් මත කාපෝච් එකක් තියෙන්න හොඳ නැහැ. අන්න ඒ වගේ විවිධ දිශාවන් හරහා ඔබට කොයි විදිහට බලපායිද කියන එක ගැන අපි අද කතා කරමු. නිවසේ හරි මැද්දට ගිහිල්ලා ඔබ හිටගත්තයින් පස්සේ ඔබගේ උතුරු ඊශාන නැගෙනහිර කියන කොටස්වලදී අපි අපේ රථගාල ස්ථාපනය කරන්නේ. ඔබ සතු නිවාස සැලැස්මේ එහෙම නැත්නම් ඔබ පදිංචි වෙලා ඉන්න ගෙදර මේ විදිහට රථගාල ඩිසයින් කරලා තියෙනවා. එහෙම නැත්නම් කාපෝච් එක ඩිසයින් කරලා තියෙනවා නම් එතනදී එක පැහැදිලි දෝෂයක් වෙනවා. උතුරු ඊශාන නැගෙනහිර කියන කොටස් වලින් කාපෝච් එක අනිවාර්යයෙන්ම ඉවත් විය යුතුයි. කාපෝච් එක සඳහා උත්තම දිශාව හැටියට අපි සලකන්නේ බස්නාහිර දිශාවත් දකුණු දිශාව. එතනදී මෙහෙමයි. අපි හිතමුකෝ ඔබගේ නිවස නැගෙනහිර දිශාවට මුහුණ පාලා තියෙනවා කියලා. අන්න ඒ වගේ අවස්ථාවකදී අපි ඔය දකුණු හෝ එහෙමත් නැත්නම් බස්නාහිර කියන දිශාවලට කාපෝච් එක ගන්න බැරි අවස්ථා තියෙනවා. අන්න ඒ වගේ දිශාවකට අනු දිශාව විදිහට ගිනිකොන දිශාවත් වයම දිශාවත් කාපෝච් එකක් සඳහා එහෙම නැත්නම් රථගාලක් සඳහා සුදුසු විදිහට නම් කරලා තියෙනවා. වාස්තු විද්‍යාව තුළදී පළවෙනි අවස්ථාව දෙවෙනි අවස්ථාව විදිහට එහි තියෙන ප්‍රබලත්වය අඩු වෙන පිළිවෙලට දිශා දීලා තියෙනවා අපේ පහසුවතක අපේ යම් යම් නිවාස අංග එකතු කර ගැනීම සඳහා. ඒ හින්දා මෙතනදී විශේෂයෙන් ප්‍රධාන වශයෙන්ම මම කලින් භාවිතා කරපු විදිහට ප්‍රකාශ කරපු විදිහට බස්නාහිරත් දකුණු දිශාවත් දෙවන ආදීරට වයම දිශාව සහ කිනිකුණ දිශාව රථගාල සඳහා ඉතා සුදුසුයි. යම් අවස්ථාවලදී මම දැකලා තියෙනවා නිරිත දිශාව තුලත් ස්ථාපනය කරනවා රථගාල. ඒක කිසිම වැරද්දක් නැහැ. හැබැයි සාමාන්‍ය දුරට ඊශාන දිශාව සහ නිරිත දිශාව කියන අපේ ඒ සම්පූර්ණ දිශා රේඛාවම හැකිනම් අපේ බර ද්‍රව්‍ය එහෙමත් නැත්නම් රථගාල, ගරාජ, ගබඩා කාමර ඒ වගේ දේවල් වලින් ඉවත් කරගන්න ඒ නිවසේ වාස්තු පිහිටීම ටිකක් බල ගැනීමක් සිද්ධ වෙනවා. සමහර අවස්ථාවලදී කරන්නම දෙයක් නැති අවස්ථාවලදී අපි නිරිත දිශාවට ගබඩා කාමර එහෙම නැත්නම් විශේෂයෙන්ම රථගාල වගේ දේවල් යෝජනා කරනවා. නමුත් එතනදී සැලකිලිමත් වෙන්න ඕන නිවසේ වංශ රේඛාව සහ රජ්‍ය රේඛාව කියන රේඛාවලට ඔය රථගාල සම්බන්ධ වෙන්න. මම මේ පෙන්වන රූප සටහනේ ඔබ දකිනවා මේ රථගාල සම්පූර්ණ වශයෙන් ගෙදර මූලික අතිවාරමෙන් ඇතුළට වෙලා පිටලා තියෙනවා. එතනදී අර කියන වංශ රේඛාවට මේ රථගාල ඍජුවම සම්බන්ධ වෙලා තියෙනවා. එන්න ඒක ඉතා අශුභ තත්ත්වයක්. එවැනි අවස්ථාවකින් තොරව අපි මූලික අතිවාරමෙන් පිටට මම මේ දෙවන පෙන්වන රූප සටහනේ ආකාරයට මූලික අතිවාරමෙන් පිටට කාපෝච් එක ඩිසයින් කරලා ගත්තොත් ඒකෙදි කිසිම ගැටලුවක් නැහැ. අර වංශ රේඛාවට සම්බන්ධයක් වෙන්නේ නැහැ. නිරිත දිශාව තුළ ඒක ස්ථාපනය කරගත් එකත් ලොකු හානිදායක තත්ත්වයක් නැහැ. තව කාරණයක් තමයි මේ නිරිත දිශාව කියන එකදී අපි යම් යම් අංග ස්ථාපනය කරද්දී බොහෝ සැලකිලිමත් වෙන්න ඕන. මොකද නිවසක ගෘහ කාන්තාවට යම් යම් දෝෂ අපල උපද්‍රව ඇති කිරීම සිද්ධ කරනවා. මේ නිරිත දිශාව තුළ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවෙනවා. ඒ නිසා තමයි විශේෂයෙන්ම නිරිත දිශාව තුළදී ගබඩා කාමරයක් එහෙම නැත්නම් කාපෝච් එකක් වගේ දෙයක් ස්ථාපනය කිරීම ගැන දෙවරක් සිතා බලන්න කියලා කියන්නේ. අනිත් වැදගත්ම කාරණයක් තමයි අපි අපේ කාපෝච් එක ඩිසයින් කරගත්තී සමහර වෙලාවට මම දැකලා තියෙනවා ප්‍රධාන දොර අවහිර වෙන විදිහට මේ කාපෝච් එක නැත්නම් රථගාල ඩිසයින් කරලා තියෙනවා. මම මේ වැරෙන්ඩ් එක ගැන නෙමෙයි මම මේ සාකච්ඡා කරන්නේ. වැරෙන්ඩ් එක ඒ විදිහට ප්‍රධාන දොර ඉදිරියට ආවා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි රථගාල කියලා කියන්නේ අපි වාහනයක් එතන නවත්තනවා. ඒ හින්දා මේ කාපෝච් එක අපේ ප්‍රධාන දොර ඉදිරිපිටටම આવොත් අපි නිතරම වාහනයක් නවත්තලා තියෙද්දි අර ප්‍රධාන දොර ආවරණය වෙනවා සූර්යා ලෝකේ. එතනදී විශේෂයෙන්ම අපි කතා කරනවා වේද දෝෂ ගැන. අපි ඉස්සර කතා කරද්දී වේද දෝෂ ගැන ප්‍රධාන දොර ඉදිරිපිටින් කණුවක් තියෙන්න හොඳ නැහැ. විශාල ගහක් තියෙන්න හොඳ නැහැ. මඩවලක් තියෙන්න හොඳ නැහැ. ඒ වගේ වේද දෝෂ ගණනාවක් තියෙනවා. මම කලින් කතා කරලත් ඇති. මේ වේද දෝෂ කියන කාරණාව එන්න නම් ප්‍රධාන උළුවස්ස වගේ දෙගුණයක් දුර ඇතුළත මේ විදිහට පිහිටන්න ඕන. ඒ වගේම දැන් මේ අපි කාපෝච් එක ප්‍රධාන දොර ඉස්සරහින් ඩිසයින් කරොත් වාහනේ පැහැදිලිවම ප්‍රධාන දොර ඉදිරිපිටමයි හැමතිස්සෙම තියෙන්නේ. ඒක ඇත්තටම බාධාවක් විදිහටයි සැලකන්නේ. ඒ නිසා කාපෝච් එක ඩිසයින් කරද්දී ප්‍රධාන දොරට බාධාවක් අවහිරයක් නොවන විදිහට වෙනම ඩිසයින් වෙන්න ඕන. ඒ ගැන විශේෂයෙන් ඔබ මතක තබා ගත යුතුයි.